අද දවසේ අපිත් එක්ක එකතු වෙන අපේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයට පැමිණි සියලුම සම්භාවනීය අමුත්තන් ඇතුළු අපේ නවක සමාජික සමාජිකාවන් සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ ජාත්‍යන්තර සාම සමුළුවක් අපි අද දවසේ මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. ඉතින් මේ පැවැත්වෙන්නේ අපේ 13 වන වැඩසටහන. ඉතින් කියන්න සතුටුයි මේ වෙද්දී ලංකාවේ හැම ප්‍රදේශයක්ම වගේ ආවරණය වන පරිදි බොහෝ දෙනෙක් බොහෝ තරාතිරම්වල බොහෝ රැකියාවන් වල නිරතලා ඉන්න බොහෝ පිරිසක් අපත් එක්ක අත්අත් බැඳගෙන ඉන්නවා. අපේ මේ සංවිධානයත් එක්ක මේ වෙද්දී සමාජිකවන් බවට පත් වෙලා ඉන්නවා බොහෝ දෙනෙක්. ඉතින් මේ පිළිබඳව අපි බොහොම සතුටින් මතක් කරනවා. අද දවසේ අපි විශේෂයෙන්ම වෙන් කරගත්තා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය. පවත්වනවා මේ මාසේ 25 වෙනිදාට යෙදලා තියෙන මේ විශේෂ දිනයේදී අපි සූදානම් ඊට පෙර ආතුවම අද දවසේදී මේ පිළිබඳව විශේෂ වැඩසටහන් කිහිපයක් ඔබට අරගෙන එන්න. ඒ වගේමයි මේ මාසේ 27 වෙනිදාත් තවත් අලුත් වැඩසටහනක් අපි ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ තවත් අදියරක් ගෙන එන්නත් මේ මාස 27 වෙනිදාට සූදානම් වෙනවා. ඉතින් ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම ගැන සඳහන් කරනවා නම් මේ වෙනකොට විශේෂයෙන්ම අපේ රටේ බොහෝමයක් ප්‍රතිකරයන් ආවරණය වන පරිදි විශාල සමාජ සේවාවන් වැඩ කටයුතු රැසක් කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අතර වාරේ විශේෂයෙන්ම අපේ දරුවන්, ඒත් එක්කම කාන්තාවන්, ඒත් එක්කම අපේ තරුණ පරම්පරාව, ඒ වගේම අපේ උදව් අවශ්‍ය පිරිස බොහොමයක් ඉන්නවා. අපි දන්නවා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් රසක් ඉන්නවා. ඉතින් මේ බොහෝ දෙනෙක් එකට එක්කාසු කරගෙන ඕන් වෙනුවෙන් සමාජ සේවා වැඩ කටයුතු රසක් මේ වෙද්දි ඉටු කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි බොහොම සතුටින් මතක් කරන්න. මොකද ඔබ සියලු දෙනාගේ සහයෝගයත් එක්ක තමයි අපිට ඒ පියවරවන් වලට යන්න හැකියාව ලැබුණේ. හොඳයි. එහෙනම් අපි සූදානම් වෙන්නේ නිල වශයෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න. සාමාන්‍යයෙන් ලාංකිකයන් විදිහට අපි මංගල ප්‍රදීපය දාලවල තමයි ඕනම සුබ වැඩ කටයුත්තක් ආරම්භ කරන්නේ. ඉතින් එහෙමනම් අපි සූදානම් මේ මොහොතේදී පොල් තෙල් පහන් සිර දල්වන්නට. ඊට පෙර ආතුව බොහොම নমස්කාර පූර්වකව අපි පිළිගනු ලබනවා අද දවසේදී අපත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ ස්ථානයේ වැඩමව අවදාළ කොළඹ පහනාරාහෙන් පිට ශ්‍රී හත්පෝති විහාරාධිපති වක්‍රමූල කොස්වත්ත KIV විශ්වවිද්‍යාලයේ උපදේශක ශාස්ත්‍රපති පණ්ඩිතාචාර්ය ගලගම ධම්මරාජ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක අද දවසේදී මේ මොහොත වෙනුවෙන් වැඩමව අවදාළා තිනවා. ඒ වගේම මාවලවිතුමන් කීප දෙනෙකුම අද දවසේදී පිළිගන්නවා. අපි බොහොම ගෞරවයෙන් මේ ස්ථානයට සියලු වැඩ කටයුතු මැදේ අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පූජ්‍ය පක්ෂයේ වෙනුවෙන් මේ ස්ථානයට වැඩම කළ ඒ සියලු දෙනාව බොහොම ගෞරවයෙන් අපි පිළිගනු ලබනවා. හොඳයි. එහෙනම් අපි සූදානම් වෙන්නේ පොල් තෙල් පහන් සිළු දැල්වීම වෙනුවෙන් අද දවසේ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් එකතු වන මහත්මීන්ට මේ ගෞරවණීය ආරාධනය. Mr. Mahbub Bacha අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා ප්‍රධාන ආරාධක ඩෝමාන් මහත්මිය, ඒ වගේම ડોક્ટર කුමාරි රත්නම් මහත්මිය, ඒ වගේම ડોક્ટર ඉසිකි මුත්තු මහත්මයාත් අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා. ඒ වගේම අපේ ප්‍රෙසිඩන්ට් AR අමීර් ખાન මහතාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ශාමන් ડોક્ટર MAC මහසුම් මහතා, ඒ වගේම Women and Children Affairs Vice President F ශ්‍රී මහත්මිය. විදුහල්පති MTM මොහොමීර් මහතාටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා
කරනවා පොතේ පහන් දැන්වීම වෙනුවෙන්. ඒ වගේම සුලයිමාන් මහතාටත් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා පොතේ පහන් දැන්වීම වෙනුවෙන් අප හා සම්බන්ධ වෙන ලෙස. ඒ වගේම ACM ශාෆි මහතාටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඩිරෙක්ටර් IM නිෂා මහතාටත් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා පොතේ පහන් දැල්වීම වෙනුවෙන් අප හා එක්කාසු වන ලෙස. ශාන්තනා මහත්මියටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා හෝටල් පහන් දැන්වීමට අපිත් එක්ක එකතු වෙන විදිහට. Thank you.